අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ Honor X5B කියන සුපිරිම බ්‍රෑන්ඩඩ් ෆෝන් එකයි. ඉතින් ඔයාලා රුපියල් 30000කට විතර අඩුවෙන් ෆෝන් එකක් හොයනවා නම් ඔයාලට මෙන්න මේ Honor X5B කියන ජෙනුයින් ෆෝන් එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ශ්‍රී ලංකාවේ ඕනම සිංගල් ආයතනයකින් 1 year warranty එකක් එක්ක මෙන්න මේ ජෙනුයින් ෆෝන් එක රුපියල් 30000කට වැඩිය අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව යම් මේ ෆෝන් එකේ අන්බොක්ස් එකට. ඉතින් අපි මේ ෆෝන් එකේ බොක්ස් එකේ අවුටර් ලුක් එක බැලුවොත් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන Honor X5B කියලා ගහලා තියෙනවා. ඒ වගේම මෙතන යටින් අපිට මේ ෆෝන් එකේ පික්චර් එකක්වත් මෙන්න මෙතන genuine product of singer කියලා singer ස්ටිකර් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ සයිඩ් එකට ගිහින් Honor X5B කියලා මේ ෆෝන් එකේ name එක ගහලා තියෙනවා. ඉතින් අපි අනිත් සයිඩ් එකේ බැලුවත් එන්නේ එහෙමම තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ යට එමි නම්බර් එක මේ ෆෝන් එකේ චුටි විස්තර ටිකක් තියෙනවා. ඉතින් අපිට මෙතනිනුත් TLC approved sticker එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි යටට ගියොත් එහෙම මොකුත් අපිට විශේෂයෙන් දෙයක් නැහැ. ඉතින් අපි මේ ෆෝන් එක අන්බොක්ස් කරගමු එහෙනම්. හරි. අපි දැන් බලමු මේ ෆෝන් එකේ බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. හරි. දැන් ඔයාලට පේනවා ඇති අපිට මුලින්ම මෙහෙම අපේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. අපි චුට්ටක් දැන් ෆෝන් එක පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපි මේක ගත්තොතින් අපිට මේකේ බෑක් කවර් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ඊට පස්සේ මෙතන වොරන්ටි කාඩ් එක තියෙනවා. ඊට පස්සේ මේ user manuals ටිකක් ඒ instruction ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන අපිට සුපිරි සිලිකන් වගේ බෑක් කවර් එකක් තියෙනවා. හරි. ඒකත් අපි චුට්ටක් පැත්තකින් තියාගමු. ටිකක් අපි පැත්තකින් තියාගමු. හරි. ඊට පස්සේ අපි බැලුවතින් අපේ මේක අපිට සුපිරි charge එකක් හම්බෙලා තියෙනවා මේ ෆෝන් එකට. ඊට පස්සේ charging adapter එකයි charging cable එකයි. ඊට පස්සේ අපිට මෙන්න මේකේ sticker එක හම්බෙලා තියෙනවා. ඉතින් අපිට මේ box එකේ එච්චරයි බලා ගන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි දැන් ෆෝන් එක දිහා චුට්ටක් බලමු කතා කරලා. හරි. ඉතින් දැන් අපි මෙන්න මේ ෆෝන් එක ගත්තොත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ෆෝන් එකේ කලර් එක නිකන් midnight black එකක්. ඔයාලට මේක light blue කලර් එකකින් යන්න පුළුවන්. මෙන්න මේ midnight black කලර් එකකිනුත් යන්න පුළුවන්. ඉතින් ඇත්තම කිව්වොත් මෙන්න මේකේ මේ back side එක matte finishing එකකින් matte finishing එකක් තියෙන්නේ. ඉතින් ඒක නිකන් leather එකට හුරු පාටක් තියෙන්නේ. ඊට පස්සේ මේ කැමරා සිස්ටම් එක අපිට 4S කැමරා සිස්ටම් එකක් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඉතින් මේකේ මේ matte look එක හින්දාම අපේ මේ ෆෝන් එකේ dust එක fingerprint පාරවල් එන්නේවා මොකුත් හිටින්නේ නැහැ. ඉතින් මෙන්න මේ ෆෝන් එකේ මේ ප්‍රීමියම් look එක අපිට මේ ෆෝන් එක මේ ප්‍රීමියම් ලුක් එකෙන් අපිට කියන්න බෑ මේ ෆෝන් එක රුපියල් 30000කට අඩුයි කියලා. ඉතින් අපි දැන් මේ ෆෝන් එක සෙටප් කරගමු. මුලින්ම මම මෙන්න මෙහෙම ෆෝන් එක ඔන් කරගන්නවා. හරි. ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම Honor and powered by Android කියලා තියෙනවා. හරි. අපි දැන් ටිකක් ඉමු. ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම Magic OS කියලා වැටුණා. හරි දැන් මේක චුට්ටක් ලෝඩ් වෙනවා. අපි චුට්ටක් බලාගෙන ඉමු. හරි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම welcome කියලා අපිට මේක හදාගන්න තියෙන. දැන් මම මෙන්න මෙහෙම English select කරලා get start දෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති select region කියලා තියෙනවා. මම මෙතන ශ්‍රී ලංකා කියලා දෙනවා. ශ්‍රී ලංකා දීලා next දෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා end user software license agreements කියලා තියෙනවා. ඊට පස්සේ මම මේකට මේ ටික් එක දාගෙන next දෙනවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති no sim card කියලා වඩනවා. මම දැන් මේකට sim එකක් දාගත්තේ නැහැ. මම දැන් මේකත් skip කරගන්නවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේක connect to network කියලා ඒකත් මම skip කරගන්නවා. අපිට මේ normal හදාගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේක චුට්ටක් load වෙනවා. දැන් ඔයාලට මේකේ time එක එහෙම බලා ගන්න පුළුවන් 2025 එහෙම time එක තියෙනවා. දැන් මම මේක next කරගන්නවා.
හරි. දැන් ඔයාලට පේන ඇති මෙන්න මේකේ මේ ටිකටත් අපි චුට්ටක් මේ ටික කියවලා accept කරගමු. හරි. දැන් ඔයාලට පේන ඇති data and privacy කියලා මේකත් අපි next කර දෙමු. හරි. ඊට පස්සේ enable device protection prevent authorize to ඒකත් අපි skip කරගමු. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මෙතන තියෙනවා අපිට services වගේක්. හරි. මම දැන් මේක no thanks දීලා ඔය ටික දාලා මේකට මේක කන්ටිනියු කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන system navigation එක, gesture එක, tree keys එක. මම මේකේ tree keys දාගෙන finish දෙනවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති අපේ ෆෝන් එක අපි setup කරගත්තා. ඉතින් ඔයාලට මෙන්න මෙහෙම තමයි අපිට ෆෝන් එක හම්බෙන්නේ. අපි ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරද්දී මෙන්න මේ ෆෝන් එකේ peak brightness එක 530 වගේ තියෙනවා. ඉතින් ඒකින්ද ඔයාලට ඕන dark place එක උනත් ඕන light place එක උනත් ඔයාලට මේ ෆෝන් එක superior පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ Wi-Fi facilities එකක් තියෙනවා, Bluetooth facility එකක් තියෙනවා, hotspot facility එකක් තියෙනවා. අපිට මේ control panel එකේ screenshot ගහන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේකේ flash light එක ගත්තොත් මෙන්න මේ camera එකේ මේ උඩ හරිය flash light එකක් අපිට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේකේ sound ඒ ටික තියෙනවා. විශේෂයෙන් ඊට පස්සේ මේකේ screen recording, eye comfort, dark mode අපිට මේකේ dark mode උනත් දාගන්න පුළුවන්. හරි. අපිට මේකේ dark mode, light mode ඒ වගේ තියෙනවා. ඊට පස්සේ මේකේ ආයේ power saving, quick share ඒ වගේ ඔක්කොම ටික අපිට facilities ටික තියෙනවා. ඉතින් අපි මේ ෆෝන් එකේ cam එක දිහා බැලුවොත් මෙතන 3 megapixel dual AI cam set එකකුයි මෙතන ෆ්ලෑෂ් ලයිට් එකයි ඒ වගේම මෙතන සෙල්ෆි කැම් එකයි 5 මෙගාපික්සල් සෙල්ෆි කැම් එක වලට බලා ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේක ඇත්තටම අපිට රන් වෙන්නේ නම් ප්‍රොසෙසර් එක MediaTek Helio G36 කියන ප්‍රොසෙසර් එක තමයි අපිට රන් වෙන්නේ. ඉතින් අපි මේකේ බැටරි කැපැසිටි එක පිළිබඳ ගත්තොත් අපිට මේකේ 5200 milliamperes battery capacity එකක් තියෙනවා. ඇත්තම කිව්වොත් ඒ කිව්වේ මේ රුපියල් 30000කට වගේ ෆෝන් එකකට සුපිරි battery capacity එකක්. ඊට පස්සේ අපි ආයේ මේකේ පිළිබඳ කතා කරද්දී අපිට මේකේ හම්බෙලා තියෙන්නේ Android 14 version එක. ඒකින්ද අපිට ඒකේ අලුත්ම අප්ඩේට් එකක් තමයි Android 14 කියන්නේ. ඒකින්ද අපිට මොකුත් එහෙම ලොකුවට ප්‍රශ්නයක් කරගන්නත් ඕනේ නැහැ. ඊට පස්සේ අපි බලුවොත් මෙන්න මේකේ home screen මේක style අපිට දාගන්න පුළුවන්. එක එක විදිහට තියෙනවා අපිට icons, home screen settings, home screen stand, ඔන්නෝම lock screen signature, ඔහම ගොඩාක් facilities තියෙනවා. ඉතින් අපි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී අපිට මේ ෆෝන් එකේ 6.56 inches ඩිස්ප්ලේ එකකුයි HD+ TFT පැනල් එකකුයි බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ෆෝන් එකේ සයිඩ් එක දිහා බැලුවොත් මේ left side එකේ අපිට මොකුත් බලා ගන්න නැහැ. අපි right side එකේ නම් volume control එකයි power button එක තියෙනවා. power button එකට අපිටම කිව්වොත් අපිට additional fingerprint facility එක තියෙනවා. ඊට පස්සේ අපි උඩ ගත්තොත් microphone එකයි sim tray එකයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි දැන් පල්ලෙහාට යමු. 2.5 ml headphone jack එකයි, microphone එකයි, type C charger එකයි අපිට high quality microphone එකකුයි තියෙනවා. ඉතින් රුපියල් 30000කට විතර අඩුවේ සුපිරි ෆෝන් එකක් හොයනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ Honor X5B කියන සුපිරි ෆෝන් එකයි. ඉතින් ඔයාලා ගේමර් කෙනෙක් වගේ නම් ඔයාලා වෙන ෆෝන් එකක් ගත්තොත් ඔයාලා කැමති එකක් யூஸ் කරන්න පුළුවන්. අපිට සාමාන්‍ය ගේම්ස් මේකේ ප්ලේ කරන්න පුළුවන්. ඉතින් Android 14 run වෙන මෙන්න මේ සුපිරි ෆෝන් එක රුපියල් 30000කට විතර අඩුවේ ඔයාලට සිංගල් ආයතනයේ මිලදී ගන්න පුළුවන්. ඉතින් තවත් දවසකින් මේ වගේ සුපිරි unboxing and review වීඩියෝ එකකින් එකතු වෙන්න බලාපොරොත්තු වෙන්න. අදට අපි සමගන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.